Hi guys, welcome back to my YouTube channel. අද අපි සිරිපාද යනවා. මේ මගේ second time. ගිය පාර මගේ first vlog එක. ඒ කියන්නේ මේ මගේ channel එකේ පළවෙනි vlog එකත් සිරිපාද ගියප එක. අපි ඒ ගියේ හැටන් නල්ලත්තන්නේ පාරෙන්. දැන් මේ පාරේ යන්නේ අපි කුරුවිට පාරෙන්. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම උදේ ඇහැරිච්ච වෙලේ ඉඳන් මෙයාත් ඇහැරගෙන මම ලෑස්ති වෙනවා බලාගෙන ඉන්නවා. දැන් මෙයා දන්නවා මං කොයි හරි යනවා කියලා. දැන් ශලා එනවාකවා මාව ගන්න අපේ ගේ ළඟට. මොකද අපිට කොටුවට යන්න ඕනේ බස් එක ගන්න. මේ ඉන්නේ මගේ ගෙවල් ගාව ඉන්න මගේ යාළුවෝ ටික. මේ දෙන්නත් ඉතින් මාව ඇරලවන්න බලාගෙන ඉන්නවා. අපි කොළඹට ආවා මේ බස් එකේ තමයි යන්නේ. දැන් බස් එකට නැගලා ඉන්නේ. මේ බස් එකේ නම්බර් එක 122 සෙවණගල කොළඹ. දැන් වෙලාව දෙකයි මේ ඔව් දෙකයි නෑ 3:18යි මේ මල් පැය 3ක් විතර යන්න දෙනවා කුරුවිටට අපි ගිහලා බලමු කොළඹ ඉඳන් කුරුවිටට එක්කෙනෙක්ට ටිකට් එක වෙන්නේ රුපියල් 440යි. මේ බස් එක නම් කඩාගෙන යනවා ළමයි. දැන් වෙලාව 5:00යි. අපි දැන් ඉන්නේ කුරුවිට බස් ස්ටෑන්ඩ් එකේ. අර තියන්නේ මේ මෙතන බස් ටිකක් නතර කරලා තියෙනවා. දැන් ඉතින් අඩවි කන්දට යන්නේ ඊට පස්සේ බස් එකට නැග ගන්න ඕනේ. අපි දෙන්න දැන් අඩවි කන්දට යන බස් එකට නැගලා ඉන්නේ. මේක මේ එනකොට වෙලාව 6යි කාලයි වගේ. නෑ දැන් ටිකකට කලින් ආවේ. මේ දැන් වෙලාව 6:00යි. මේ දැන් අපි මේ කුරුවිට එන්නේ කුරුවිට එන්න දැන් අඩවි කන්දට යනවා මේ බස් එකේ ගිහලා ගියා නම් එනවා කුරුවිට ඉඳන් අඩවි කන්දට පළවෙනි බස් එක තියෙන්නේ උදේ 6ට. ඔයාලා කුරුවිටට 6 වෙද්දි ආවොත් එහෙම 6ට යන පළවෙනි බස් එකේම ඉක්මනට යා ගන්න පුළුවන් අඩවි කන්දට. මේ පාර හරිම පටුයි වාහන දෙකකටත් මාරු වෙන්න හරිම අමාරුයි. කොහොම හරි ඉතින් අපි ඉඳගෙන ගියා අඩවි කන්දට වෙනකන් මේ බස් එකේ හරියට සෙනග. මොකද හැමෝම try කරන්නේ උදේම බස් එකේ යන්න. කුරුවිට බස් ස්ටෑන්ඩ් එකට තමයි මේ බස් එක එන්නේ. 5:00 වගේ වුණානේ අපි එද්දි. ඉතින් අපි 5:00 ඉඳන් 6 වගේ වෙනකන් උදේට ගෙනාපු කෑම ටික එතන ඉඳන්ම කෑවා. එතකොට අපිට නගින්න ගත්තට පස්සේ ආයි කන්න නතර කරන්න ඕනේ නෑනේ තනින් තන. ඒ හින්දා දැන් ඉතින් මේ පරිසරයේ ලස්සන බල අපි බස් එකේ යනවා. පුදුම මීදුමක් තිබ්බේ මේ දවස් ටිකේ. ඒතරම නිකන් අපි බලාපොරොත්තු උඩ යනවා වගේ තමයි මට නම් තේරුනේ. මේ බස් එකේ ටිකට් එක රුපියල් 150යි. දැන් වෙලාව 7යි. අපි දැන් ඉන්නේ අඩවි කන්දේ. මෙතන මෙහෙම මේ කඩ ගොඩාක් තියෙනවා. මේ දැන් අපි සිරිපාද නගින්න තමයි ලෑස්ති වෙන්නේ. පොඩ මේ කඩවලට ගිහිල්ලා මේ චූටි ලස්සන ඒවා තියෙනවා. මම යට හරි ආසයි. පොඩ බලනවා මේ මොනවද ගන්න පුළුවන් කියලා. මේ කඩ ටික පහු කරගෙන ටිකක් උඩට යනකොට තුම්මන් හන්දියක් හම්බෙනවා. එතනින් පල්ලෙහාට තියෙන පාරේ, ඒ කියන්නේ දකුණු අත පැත්තේ පල්ලෙහාට තියෙන පාරේ තමයි වොෂ්රූම් තියෙන්නේ. අපි ලස්සන ගඟක් පෙන්වන්න යන්නේ ඔයාලට. ඉන්න ලස්සන ගඟක් මෙතන. නෝනේ දැන් උ සීතල වැඩි. කකුල පොඩ්ඩක් හොද ගමු. මම පිස්සෙක් වගේ නිකන්. නාන්න තිබ්බා සීතල නැත්නම්. අපි මේ වොෂ්රූම් ගියා. මේ වොෂ්රූම් නයිද අර ගොඩක් හොඳටම නෑ. හැබැයි අර අප්පිරියාවක් නැතුව වැඩේ කරගෙන එන්න නම් පුළුවන්. මේ එදනේ වොෂ්රූම් වලින් මෙහෙම පල්ලෙහාට ආවම තමයි මෙන්න මේ ගඟක් වගේ එක පේන්නේ. වතුරට බහැලා බලමු පොඩ්ඩක්. පොර ලස්සනයි ළමයි. කොමින් මාවට පෙන්නනම්. ඒ වතුර ටික එන්නේ මේ මොකද්ද? උණ බට වියනක් මැද්දෙන් මේ. අනේ ෂෝක්කනේ. මෙන්න මේ ගඟ හම්බෙන්නේ ඒ වොෂ්රූම් වලින් තව චුට්ටක් පල්ලෙහාට ආවහම මෙන්න මෙතන මම පෙන්නන්නම් දැන් මේ පාර. මේ තියෙන මේ පාරේ පල්ලෙහාට ඔය ආවහම තමයි අර ගඟ හම්බෙන්නේ. ආයි දැන් අපි උඩට යනවා. මොකද අපිට යන්න තියෙන පාර තියෙන්නේ ආයි උඩහට. දැන් අපි මේ තුමන් හන්දියෙන් හැරුණනේ වොෂ්රූම් වලට යන්න.
දැන් ඉතින් ආයෙත් යන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි වොෂ්රූම් තියෙන්නේ. මෙතන තියෙනවා නව මාර්ගය කියලා. මේ පැත්තට තියෙනවා පැරණි මාර්ගය. දැන් අපි යන්න ඕනේ මොන පාරෙන්ද? පොඩ්ඩක් අපි කාගෙන් හරි අහලා හරියටම කියන්නම්. අපේ ශාලා යනවා පාරවල් දෙකේ වෙනස අහන්න. හරි අපි හේතුව දැනගත්තා. වාහනෙන් යනවා නම් නව මාර්ගෙන් යන එක ලේසිලු. දැන් පයින් යනවා නම් ලේසි වෙන මේ පැරණි මාර්ගෙන් යන එක. දැන් ඉතින් අපි දෙන්නත් පැරණි මාර්ගෙ දිගේ යනවා. පරණ පාර දිගේ අපි දෙන්න දැන් යනවා. වව් පාර නම් ලස්සනයි. ඈ? ඕනේ. ඒ තෙත ගතියට තමයි කූඩැල්ලෝ එල්ලෙන්නේ. දැන් ඉතින් කූඩැල්ලොත් ඉන්නවනේ. අපි කූඩැල්ලෝ බල යන්න ඕනේ ඉතින්. නාන්න ඕනේ, කන්න ඕනේ, උයන්න ඕනේ. ඊ මාරියාලෝ. පාර නම් පුදුම දුෂ්කරයි. ඔයාලා මේ යන අතරමඟදී ශලාගේ මූණ දිහා බලන්නකෝ. ඔයාලට තේරෙයි දුෂ්කරකමේ තරම කොච්චරක්ද කියලා. දැන් කන බනේ. මම හිතන්නේ මේ කිලෝමීටරයක්වත් ඇවිදාගෙන එන්නේ නැති කියලා. හරි මහන්සි. දැන් අපි මේ සොලොමිලගේ ආච්චි හදපු මේ මෆින් කනවා. Thank you ආච්චි. ඉල්ල දැන් ආයි නගින්න ගත්තා. කනවයි බොනවයි තමයි ඉතින්. ඒ උනාට අපි කොහොම හරි කරනවා. අවසානයේ කරා ළඟා වෙනවා කිසිම. ඔව් මග කෙටි. හෙට රැට හරි ආවා. ඔව් අනිවාර්යෙන් කොහොම හරි ආවා. ඒක නැති වෙන්නේ නැහැ. ඔව්. අන්නේ ගට් එක තිබ්බනම් හොඳට මැදි අපිට යන්න. බැලුව බැලමට අපි එකපාරට හිතුවේ මේ කඳු ඔක්කොම ගිනි ගන්න ඇති කියලා. නෑ ළමයි ඇත්තට මේ තියෙන්නේ වලාකුළු. දැන් ගට් එක තියෙනවා අපිට වැඩ කරන්න. අපි සින්දු දාගෙන යන්නේ ළමයි. චායේ චාන්දනී චාන්දනී මෙතනදී අම්බලමන්ද? කො? මම ගියක් වගේ දැක්කා. ගියක් වගේ තියෙනවා. ගෙවල් තියෙන විදිහක් නෑ නේ මේ පැත්තේ. අද මූව් ගෝල් එක ඇචීව් කළා. ඔව්. ගෙයක් තමයි හලු. කඩයක් තියෙනවා මෙතන මං හිතන්නේ. මේ බලන්න මේ මූණවල දෙක එක වගේ නේ. අර මූණයි. මේ මූණයි. එක වගේ නේ. ළමයි අපිට පළවෙනි අම්බලම හම්බුණා. ජම්බෝල ගහ යට අම්බලම. අපි දුන්නා එනවා දැන්. අපි අන්තිමයට හම්බුනේ කුමාරියල්ල යන ටිකටනේ. ඉතින් ඒ දවසේ ඉඳන් අද වෙනකන් තව කියන්න හෙන ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් අපි දෙන්න මේ අම්බලම ළඟ ඉඳගත්තා. අර තියෙන ඔක්කොම ඕපදූප ටිකයි කෝප්ප ටිකයි හොදන්න. දැන් ඉතින් මෙතන කියෝ ඉන්නවා පැයක් විතර. ඔයාලට හිතෙන විදිහට මොනවද කතා කරනවා ඇත්තේ. හරිම විනෝදයි ඉතින්. කෝප්ප ටික හොදලා ඉවරලා අපි ආයෙත් ගමනේ යන්න පිටත් වුණා. දැන් ආයෙත් මේ කඳු ගල් උඩින් ඇවිදගෙන යනවා. අපි දැන් ආවේ වර්ණගල අම්බලමට. මෙතන නම් කැන්ටින් නම් මුකුත් නැහැ. ඉඳගෙන ඉතින් ඉන්න පුළුවන්. උයා ගන්න පුළුවන් ගල් එහෙම තියෙනවා. මේ ලිපකුත් දාලා ලිපක් කියන්නේ ගල් තියෙනවා. අපි ඉතින් දරේව මේව දාලා ලිපක් හදා ගන්න ඕනේ. මෙතන වඳුරෝ ඉන්නවා. මහන්සි. අපි යමු කොහොම හරි යන්න ඕනේ. අපි නැවතුණා ළමයි ෆොටෝ ගන්න.
මාර ලස්සනයි මෙතන. පිපෙන්නේ. යන්නේ. මේ ටික ඇවිදා යනකොට අපිට හම්බුණා කළුතර ඉඳන් ආපු අයියලා දෙන්නේ. අපි මේ නානතනක් හොයාගෙන පුදුම හාමතේ ඇවිදින්නේ මේ. ඉතින් ඒ දෙන්නා මේ 28 වෙනි පාරලු සිරිපාදේ යන. අපි ඒ දෙන්නත් එක්ක ටකුටකුස් ගාලා ඇවිදගෙන ආවා නානතන හොයාගෙන. මේ ඇවිදලා අපිට අන්තිමයට නාන්න තැනක් හම්බුණා. මෙතන අම්බලමක් තියෙනවා. මෙන්න මෙතන නාන්න තියෙනවා. දැන් අපි නාමු. අපි දවල්ට උයනවයි කියලා කිව්වහම ඒ අයියලා දෙන්න අපිට අපේ ලිප තියාගන්න මෙන්න මෙතන හදලා දුන්නා. දැන් ඉතින් අපි උයා ගන්න ඕනේ දවල්ටයි රැටයි කණ්ඩ. දැන් වෙලාව 1යි. අපි මේ සීට ගංගුලේ නාන රැස්ටි වෙලා ඉන්නේ. හයි ගංගේ නම්බ ගංගේ කකුල් දෙක වෙවුලනාලාගේ ඔය පටුනේ ගල්ලේ නෑ ඔක්කොම දාන්න. හැබැයි මාරු මැකරෝනි එකක් අරගෙන. වතුර මදි. මදිද? මැකරෝනිත් දැම්මද මාළුන්ට නෑනේ. ඒක වතුර දාන්න. බහයිම බනවන්නක වැඩ. මේකේ මොඩියනේ තියෙනවා මගේ ළඟ. එක පහනක් පත්තු කරුව හැකි හරෝ. තේල් ගන්න නෑ නේ යන මග. දැන් අපි ගාමු. මේ තියෙන්නේ මැකරෝනි. අර තියෙන්නේ මැකරෝනි. අර තියෙන්නේ මැකරෝනි. අපරාධේ අපේ අර කුකින් channel එකක vlog එකක් අගේම පටන් ගන්න තිබ්බා. නේ. ඊට අන්තිමට දාමු වඩියල්ලයි. සෝස් එක අන්තිමට දාමු. මේ ටික හරියට ඉතල බැදගෙන ඉන්නවා. අපි හදාගත්ත රසමුණු රස රෙස්ටෝ එකක්. මෙයා කියයි ඒක රහ කොහොමද කියලා. යෝයි වැඩි. පක්කුණු වැඩි. මේකට අපි චීසුත් දැම්මා. සෝසුත් දැම්මා. ඇත්තටම මාරයි. අපි දැන් එක්කමු. ඒක නම් මාරු. රෑට කන්න තමයි අපි ඉස්සෙල්ලාම මැකරෝනි එක හැදුවේ. ඊට පස්සේ හදලා ඉවරනකොට ඒක මාර සුවඳයි. ඊට පස්සේ ඉතින් ඒක කන්න හිතුණා. දැන් අපි රෑට කන්න මෙන්න මේ කොට්ටුමි එක හදනවා. කොට්ටුමි රාමෙන් එකයි කොරියන් රාමෙන් එකයි. ඒ දෙක හදනවා. ඒ ඇස්සේ අපේ ශාලා බෑග් ටික ඔක්කොම අස්කනවා. මොකද දැන් වහින්න හදන්නේ. දැන් අපි මෙතනින් නාල ඉවර වෙලා යනවා සිරිපාරේ උඩමාළුවට. ළමයි අපි නෑව. අනේ මාර විදියට යවලා මෙතන. අර ගුණානන් තාම නානවා. මම නාගෙන ගොඩට ආවා. අපි මේ උජපු තැන ඉඳන්ම තමයි නාන්නේ. සීතලයි. අපි දැන් ඉන්නේ අර නාන තැන ඉන්න අම්බලමේ. මෙතන ඉඳන් තමයි අපි ඇඳුම් චේන්ජ් කරගත්තේ. මේ තියෙන්නේ අම්බලම. මේ දැන් මෙතනින් අපි දැන් 4:45යි වෙලාව. අපි දැන් යන්න හදන්නේ උඩ මළුවට. අය අපි කොහෙවත් නතර වෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. කෑම ඔක්කොම හදාගත්තා. රෑටත් හදාගත්තා කෑම. දවල්ටත් කෑවා. දැන් ඉතින් මෙහෙමම යනවා උඩටම.
ඉතින් කෑමක් තියනවා. දැන් අපි කාලා නාලා ඔක්කොම කරලානේ ඉන්නේ. ආයි කෙලින්ම ඉතින් උඩ මළුවට ගිහිල්ලා අපි බලමු. අපිට අර මගදී හම්බෙච්ච අයියලා දෙන්න ඉක්මනට නාලා ගියා. ඉතින් දැන් අපි ආයෙත් තනියෙන් තමයි දැන් මේ යන්නේ. හායි. දැන් අපි සිතගලෙන් නාලා යන්න පටන් ගත්තා උඩ මළුවට. දැන් මෙතනින් එහාට ඔක්කොම තියෙන මේ වගේ ගල් අස්සෙන් යන තමයි අර ටිකේ පඩි තිබ්බා. දැන් මේ හරිය පඩි නැහැ. ඉතින් දැන් අපි යමු. දැන් නම් හති අපිට හොඳටම මේ සීතගංගල ඉඳන් අපි දැන් කිලෝමීටර් 2ක් ආවහම අපිට දැන් කඩයක් හම්බුණා. අපි එතනින් නතර වුණා. කන්න නම් හිතෙන්නේ නැහැ. මෙතන වොෂ්රූම් නම් මාරම ලස්සනයි. ලස්සනයි කියන්නේ හරි පිරිසිදු පාටයි. මේ වොෂ්රූම් නම් ගියේ නෑ ඉතින්. දැන් අපි ආයි යනවා ඊගාව අම්බලමට. අර අපි නතර වෙලා හිටිය අම්බලමේ ඉඳන් කිලෝමීටර් 3යි තියනවා කිව්වේ. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් තව කිලෝමීටර් 1යි තියෙන්නේ. දැන් ඉතින් ඒක හොයාගෙන අපි යමු. අපි ෆොටෝ ගන්න නතර වුණා. දැන් ආයෙත් යනවා. දැන් වෙලාව 6යි. 6 වුණාට අපි යනවා ඉතින්. 5:50 නේ අතන මේ කැන්ටින් එක ගාවින් එනකොට. ඈ? මීටර් 500ක් විතර එන්නේ නැති. තව මීටර් 500ක් යනවනේ අම්බලම හම්බෙන්නේ. මොකද අපි දැන් මේ කොටකලිසන් ඇදන් ඉන්නේ. මේ ටික ගලවලා මේ කොටකලිසම ගලවලා දිග කලිසමක් ඇඳ ගන්න ඕනේ. ඒ හින්දා අම්බලමෙන් අපි නතර වෙනවා. යමු. අද කොහොම හරි යනවා අපි උඩට. මේ කැලේ මැද්දේ ඉන්නේ අපි දෙන්න විතරයි. බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම අපි දෙන්න බයේ හිටියේ. මොකද අර නාන තැන තිබ්බ අම්බලමේ ගහලා තිබ්බා. අපි මේ යන්නේ කොටින්ගේ යලින්ගේ නිවහන මැද්දෙන් කියලා. ඉතින් අපි දෙන්න ඇත්තටම බයේ ගියේ මගදී කොටිකෙක්වත් එයිද කියලා. ඉතින් අපි ජේසුට වැඳ ගීතිකා කිය මේ ටික හිමින් නැගන් ආවා. partner in crime පල්ලෙහා. මාන්සි. අපිට හම්බුණා ලංකාවේ ජාතික පක්ෂියක්. මේ පක්ෂියයි තව ලංකාවට ආවේනික පක්ෂියෝ ටිකකුයි අපිට මෙන්න මේ හරියේදී හම්බ වුණා. ගෙදරදී ප්ලෑන් කරන් ආවා මගදී හොට් මයිලෝ හදන්න බොනවා කියලා. ඒ හදන්නගෙන ආපු හොට් මයිලෝ ටික අපි දෙන්න කැලේ මැදි ඉඳන් කනවා. අපි දැන් ආවා මේ අම්බලමේ නම මොකද්ද? මේ අම්බලමේ නම දන්නේ නැහැ. හැබැයි අම්බලමකට ආවා. අර අපි පල්ලෙහා කිව්ව අම්බලම තමයි මේ. දැන් අපි යනවා ඇඳුම් පොඩ්ඩක් මාරු කරගන්න. හායි. දැන් අපි ආවා අර ඉස්සලා අපි මං කිය කිලෝමීටර් 1යි තියෙන්නේ කියලා. ඒ අම්බලමට දැන් ආවා. දැන් වෙලාව 6 මාරයි. අපිට හරියටම පැය භාගයක් ගිහින් දෙනවා මෙතනට එන්න. ඒ කියන්නේ 1 කිලෝමීටරයක් යනවා අපිට පැය භාගයක් යනවා. දැන් වල ඉතින් අතර වෙවි එන්නේ අමාරු හින්දා. මේ ඔය මගේ සින්දු ඇහෙන්නේ. මේ දැන් පොඩක් මෙතන රෙස්ට් කරලා දැන් මේ චූට් කල්සන් නැදන් ඉන්නේ ෂෝටවල්නේ. මේ ටික ගලවලා මේ දික් කල්සමක් ඇඳගෙන දැන් අපි කෙලින්ම යනවා ආයි අම්බලම් වල නතර වෙන්නේ නැහැ. කොහොමද උඩට යනවාද? මාරු කරගත්ත දිග කල්සමකට. දැන් 6:40යි. දැන් අපි ආයි යනවා. ඊට පස්සේ අපිට හම්බෙන අම්බලම නම ඉදි කටුපාන. යනවා ළමයි. ටෝච් එකකුත් ගහගෙන. සින්දු දාගෙන හොල්මනක් වගේම. ළමයි අපිට දැන් සිරිපොද පේන මානේ තියෙන්නේ. ඔයාලට පේනවද අර? යේ
මෝ දැන් තමයි අපිට මෝර් සාහනයක් දැනෙන්නේ. දැන් අර උඩ මළුවේ අර ලයිට් ටික පේනවා. ඕ. ඒකත් තුනක් ඇති. යමු අපි. ඔව්. නාකි ආච්චිගේ කවුල් දෙකරි දෙනවලු. අපි දැන් ඉන්දිකටු පාන අම්බලමට ආවා. හරියටම පැයයි ගියේ ආරාධන පල්ලෙහා අම්බලම ඉඳලා. අපි 6:40ට ඉඳලා දැන් 7:40යි වෙලාව. දැන් අපිට මෙතනට සිරිපාදේ උඩ මළුවේ ලයිට් දාලා තිනවා පේනවා. දැන් අපිට ඒම් එකක් තියෙනවා. දැන් අපි කොහොම හරි ඉක්මන් කරලා දැන් යනවා. හදාගෙන ආපු මැකරෝනි එකේ ටිකක් ඉතුරු වුණානේ. මේ හදපු එකේ ඒක ටික අපි කප් එකකට දාගත්තා. දැන් මම ඒක කනවා. ගන්න රහනේ ඒක. සීතල වෙලා. වෙලාව 9:14යි. අපි ඉන්නේ කුරුවිට පාරෙන් එනකොට හම්බෙන මකර තොරණ ළඟ. හයි. Let's go. Yeah. දෙපැත්තට වටේ තිබ්බයි. අර පේන්නේ. නතන. මෙන්න මෙතන අපිට කැන්ටින් එකක් හම්බුණා. මේ කැන්ටින් එක ළඟදී අපිට අර නාන තැනට එක්කන් ගියා අයියලා දෙන්නවයි. තව වෙන නඩේකුයි සෙට් වුණා. අපි ඉතින් හිතුවා මේ ටික තනියෙන් යන්න ඕනේ නෑනේ කියලා. ඒ නඩේත් එක්කම යනවා කියලා. මොකද එතකොට බයකුත් නෑ පාළුවකුත් නෑ. අපිට හම්බුණා නඩයක්. ඒ නඩේ අපි බෑග් දෙක ඉල්ල ගත්තා. දැන් ඉතින් බෑග් නැතුව යනවා. ඔය කෑක කන්නේ දෙන්න තමයි. ඒ දෙන්න තමයි ඒ නඩේ කට්ටියව එකතු කරගෙන යන්නේ. ඉතින් මගේ ශලෝමිගේ බෑග් දෙක ඒ දෙන්න ඉල්ල ගත්තා. දැන් මේ අවුලක් නෑ කර නිදහස්. ඒ ශලෝමිගේ කකුල් දෙක රිදෙනවලු. ඉමින් එනවා ඉතින් අපි කමාරේ අද උඩට යනවා. දැන් වෙලාව 10:08යි. අපි ආයෙත් කඩේක නතර වුණා. කන්න බිස්කට් කනවා අන්තිම අම්බලම ආඩියාමල කරන අම්බලම. එතනත් වොෂ්රූම් තියෙනවා. කන්න කන්ටින් එකක් තියෙනවා. මෙතනින් පස්සේ ආයි අපිට විශ්‍රාම ශාලාවක් හම්බ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අන්තිම විශ්‍රාම ශාලාව. දැන් වෙලාව 11:08යි. අපි උඩමළුවට ගියේ නෑ. මේ ඉන්නේ දැන් ආණ්ඩියාම්මල මේ කොහෙද විශ්‍රාම ශාලාවේ. මොකද දැන් උඩමළුවේ නිදා ගන්නවත් ඉඩක් නැහැලු. ඉතින් අපි දැන් මෙතන ඉඳලා 2 විතර වෙනකන් නිදාගෙන ඊට පස්සේ ආයෙ උඩට නගින්න පටන් ගන්නවා. ඊට සේවය බලලා ඊට පස්සේ අපි පල්ලෙහාට එන්න තමයි අපේ ප්ලෑන් එක. අපේ නෙවෙයි අපිට සෙට් වෙච්ච නඩේ ප්ලෑන් එක. මොකද මේ ඒ කට්ටි තැන් තැන් වලින් එකතු වෙච්ච සෙට් එකක් එකතු කරගෙන තමයි මේක හදලා තියෙන්නේ මේ නඩේ. මම ඔයාලට ඒක ගැන විස්තර කියන්න. මේ දෙන්නගේ වීඩියෝස් වලට ආවේ නෑ. මම මේ හොරෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මේ ඉන්නේ එක්කෙනෙක්. ඇත්තටම මේ දෙන්නට පින් සිද්ධ වෙන්න තමයි අපි උඩට ආවේ. අපේ බෑග් දෙක එන දුරක් මේ දෙන්න ඉල්ලගෙන ආවා. මේ ඉන්නේ අනිත් එක්කෙනා. හායි. අපි 11:00ට ඉදලා නිදාගෙන දැන් 1:00ට ඇහැරිලා දැන් මේ පටන් ගන්න හදන්නේ උඩමළුවට යන්න. මේ දැන් වෙලාව 1:00යි. මේ දැන් අපි යන උඩමළුවට යන ගමන් ඉන්නේ මේ බලමු උඩමළුවට ගිහිල්ලා කොච්චර වෙලා යයිද කියලා බලමු. මේ අපි මේ ඉන්නේ අන්තිම මොකද්ද අම්බලමේනේ ආණ්ඩියාමල දැන් අම්බලමේනේ. හරිද? දැන් අපි යනවා උඩට. අර අතන පේනනේ පාට ලයිට් එකක්.
අන්තිම ලයිට් එක. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ උඩමළුවට. දැන් වෙලාව 2:45යි. අම්මා. යමු ඉක්මනට. හායි. තව අපිට පඩි 2යි තියෙන නගින්න. දැන් අපි ඉන්නේ උඩ. හායි. මෙයා තමයි අපිට බෑග් ටික උඩට එක්ක අරන් යන්න උදව් කරේ. මෙයාගේ අනිත් පාර්ට්නර් නෑ. හොයන්න නෑ දැන්. මේ ඉන්න අපේ ආච්චි අම්මා. හරි දැන් උඩට යන් අපි. ළමයි දැන් අපි ඉන්නේ උඩ බලේ. මේ අම්මෝ හරිම සතුටුයි. ඊයේ උදේ 8 ඉඳන් මේ නගින්නේ. අපි යන් ඉම්මන්ට යන්. view එක පෙන්නන්නම් ඔයාලට දැන්. ගායිස් දැන් වෙලාව 3:10යි. අපි නිදාගෙන නැගිටලා ආඩි අම්බලමෙන් නගින්න ගත්තේ 2ට. මෙතනට එන අපිට පැයයි විනාඩි 10ක් ගිහින් තියෙනවා. අපි දැන් උඩමළුවට ගිහිල්ලා එතන වැඩ කරලා අපි දැන් යනවා මේ තාම 3:10යිනේ. මේ මොකද ඉරසේවය බලන්න. ගයිස් අපි හිටගෙන තමයි ඉන්නේ මේ ඉරසේවය බලන්න. මොකද දන්නවද? පොලිසියෙන් ඇවිල්ලා අපි ඔක්කොමලම මේ හිටෙව්වා. හිටගෙන බලන්න කියලා. මෙතන දැන් ඉඳ ගන්න දෙන්නේ නැහැ. හිටගෙන තමයි ඉරසේවය බලන්න ඕනේ. දැන් 6:00 වෙලාව. අපි 4 ඉඳන් 6:00 විතර වෙනකම් මේ පඩිපෙළ උඩ ඉඳගෙන නිදාගත්තා. ඊට පස්සේ 6 විතර වගේ වෙනකම්. ඊට පස්සේ 6ට අපිට හිට ගන්න කිව්වා. පැය භාගයක් තිස්සේ බලන් හිටියා ඉර එනකන්. ඉරේ රවුම නෑ. හැබැයි ලයින් එක විතරයි එන්නේ. මේ දවස්වල බලාකුළු වැඩි හින්දා ඉර සේවය පේන්නේ නෑලු සතියක් විතර තිස්සේ ඉඳලා. ඉතින් එහෙම තමයි බෑඩ් ලක්. හැබැයි අපි උඩට ආවනේ අපිට ඒ ගැන සතුටුයි. ඊළඟ පාර වෙන කොයි හරි පාරකින් එනවයි කියලා හිතාගෙන අපි දෙන්න දැන් ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් කුරුවිට ඒ රත්න පාරෙන් අපේ සිරිපාද ගමන ඉවර වුණේ ඔන්න ඔය විදිහට. Hi guys. අපි දැන් හැටන් පාරෙන් මේ දැහැගෙන ආවා පල්ලෙහාට. දැන් අපි ඉන්නේ මේ සිතාලේපේකේ අර තෙල් එහෙම ගාන තැන. දැන් අපි තෙල් ගා ගන්නවා කකුල් වලට. එයාලා තෙල් දාලා දෙනවා. අපි ඉතින් ගා ගන්න ඕනේ. අපි මේ හැටන් පාරෙන් බහින්න පටන් ගත්තේ 6:45ට. දැන් වෙලාව 10යි. කොහොම හරි පැය 3:00ක් වගේ ගිහිල්ලා දෙනවා අපිට බහින්න. දැන් පොඩක් කකුල් දෙක නම් රිදෙනවා. ඉතින් අදට vlog එකේ එච්චරයි. අපි එහෙනම් තව අලුත් vlog එකකින් හම්බෙමු. bye bye. Thanks for watching.